කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස් නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බල ප්‍රදේශයේ සුන්දර ගම්මානයක රත්මල්ල මහවැව පිහිටා තිබේ. අක්කර 10ක් පමණ විශාලත්වයකින් යුතු මහවැව පුංචි කඳුවැටි දෙකක් යාතර වැයකන්ද නිර්මාණය කොට තිබේ. වැව පාමුල කුඹුරු අක්කර 58ක් පමණ තිබෙන අතර එල්ලංගාව වැව් පද්ධතිය උරුමකම් යන්නේ. වාරිමයම අපේ උරුමය. මේක කෘෂිකර්මාන්තය දියුණු කර ගැනීමේද වාරි කර්මාන්තය දියුණු කර ගැනීමේ වැඩපිළිවෙලක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් වාරිමයම අපේ උරුමය කියන නම ඇතුළෙම තියෙනවා. මේ රටේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන සාධකය තමයි ජලය. එතකොට කෘෂිකර්මාන්තයේ සඳහා ජලය නොමැතිව වගා කරන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. එතකොට අපේ රටේ ගත්තොත් එහෙනම් වාරි කර්මාන්තයේ ඈත ඉතිහාසයේ දියුණු තාක්ෂණයක් සහිතව වාරි කර්මාන්තය නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ පේන වැව් පවා වැව් පද්ධති අවුරුදු දහස් ගානකට එහා නිර්මාණය කරපු වැව් පද්ධති. එතකොට මේ වැව් පද්ධතිය එල්ලංගා පද්ධතියක් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ එල්ලංගා පද්ධති නැවත ප්‍රතිසංස්කරණය කරන වැඩසටහන, ඒ වගේම වාරි මාර්ග ටික සකස් කරන වැඩසටහන, අපේ කෙත්වතු සසුසාර කරන්න ජලය සම්පාදනය කරන්න අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රියාවලිය තමයි මේ වැඩසටහනින් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම වැව් වවුණු පද්ධති ප්‍රතිසංස්කරණය කරලා අපේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන ජලය සම්පාදනය කරන වැඩසටහන මූලික කරගෙන තමයි වාරි මහිම අපේ උරුමේ වැඩසටහන දියත් කරලා තියෙන්නේ. අතරම ගත්තොත් එහෙම මීට අවුරුදු ගානකට කලින් මේ වාරි කර්මාන්තයේ ප්‍රතිසංස්කරණ වැඩ ඒ තරම් සාර්ථක අන්දමින් සිද්ධ වෙලා නැහැ. වැව් අමුණු පිළිසකර කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. නමුත් ඒ මුදල් වෙන් කරකට අවශ්‍ය ඉලක්ක සහගතව ඒ මුදල් වලින් වැඩ කෙරෙලා බොහෝ දුරට සිද්ධ වෙලා තියෙන්නේ. මේක වෙනත් අරමුණු මූලික කරගෙන එක්ක පස් කපලා විකුණන්න, එහෙම නැත්නම් වෙනත් ජාවාරමක, එහෙම නැත්නම් කොමිස් එකක් ගන්න අරමුණු කරගත්ත වැඩසටහනක් මිස කෙත්වතු සාරුසාර කරන්න අවශ්‍ය කරන ජලය සම්පාදනය කිරීමේ මූලික අරමුණ කරගත්ත වැඩසටහනක් විදිහට ගිහිල්ලා නැහැ. ඔබතුමා මේ රත්මල්ල ගමේ ගොවි මහත්තයෙක්. එතකොට මේ හෙට ඔබතුමල්ලාගේ මේ වාරි කර්මාන්තය දියුණු කිරීම සඳහා උත්සවයක් පැවැත්වෙනවා. මේ ගොවිතැන ගැන මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ?
ගොවිතැන කියන්නේ ඉතින් අපේ හදවත තමයි වැව කියන්නේ. මේ ගමත් එක්ක බැඳලා තියෙන වැව අපේ හදවත තමයි වැව කියන්නේ. වැවේට තියෙන විශාල මුදලක් මේ ප්‍රතිපාදන ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ. ඉතින් අපේ වැව අපිට විශාල සම්පතක් අක්කර 54ක් මේ වැව යටතේ වපරයි කියනවා. ඒ වපරසාතියට අවශ්‍ය ජලය යලමාදක අපිට ලබා ගන්න තමයි මේ ව්‍යාපෘතිය ගෙනන්නේ. මේක පෙර යම් කිසි අවස්ථාවල අපිට ජල සැපයීමේදී ලොකු ගැටලු ඇති වෙනවා. වැවේ ප්‍රමාණය මදි, වැවේ ජල ප්‍රමාණය මදි විදිහට අවස්ථා තිබුණා. කුඹුරු නැතිච්ච අවස්ථා පවා තිබුණා. ඉතින් දැන් මේන් අපිට මේ ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කරලා මේ වැඩසටහන හරියට කරගත්තොත් විශාල ප්‍රයෝජනයක් ගමට සිද්ධ වෙනවා. මේක වැවේ මේ සිද්ධියේදී මේ ව්‍යාපෘතියේදී වැව පමණක් නෙමෙයි. වැව කේන්ද්‍ර කරගෙන විශාල වැඩ කොටසක් කරන්න මේ සූදානමට පේනවා ඒක අස්පනා අපිට. ඒකට ඒක විශාල ව්‍යාපෘතියක් කරනවා. වැව එක්කම ගම පාරවල් පද්ධතිය මේ සියල්ල සම්වර්ධනය මේ කැඩය පාරවල් මේ පැත්තේ තියෙන්නේ මිනිසුන්ට යෑමීම අපහසුයි. ඒ වගේ පරිසරයක මේ වගේ ව්‍යාපෘතියක් කරනවා කියන්නේ විශාල ප්‍රබිදීමක් මේ ගම් වලට. මේ වටිනාකම ඉතාම ඉහළට නගිනවා. දැන් මතු පරම්පරාවලට ඉන්න මේවා ඔක්කොම පදම සකස් වෙන්න එපා. සෙනඟ බවෙන සෙනඟට ඉන්න. ඉතින් මේ කැඩය පරිසරයේ ඉදිපෙහෙල වෙලා මේවට විදුලිය ගිහිල්ලා අවශ්‍ය ගැටලු පාලුකම් ලැබෙනකොට කොච්චර සම්ප්‍රදාය ගමට. ඒ නිසා මේක අපිට ලොකු විශාල වාසනාවක් අපි. ගම්වැසියෙක් වශයෙන් ඉතින් අපි ජීවිතය අවසන් වෙච්ච අපේ ධර්මයන් තමයි මේ සම්පත ඊටම වටින්නේ. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ගැන මොකද හිතන්නේ? ඉතින් එයා කතා කරන සුළු විපෙත් නම් අපිට තේරෙනවා එයා බොහොම අවංකව වැඩ කරන කෙනෙක් කියලා. බොහොම රට ආදරේ. ආදරය ඇතුව වැඩ කරන කෙනෙක් කියලා තමයි මේ ළමයි පිටසක් දැන් කරන්නේ. ඉස්සර වගේ ජලපැංගි ගායේ නෙමෙයි ඉන්නේ. ඔක්කොම තරුණ පිටසක් තමයි මේවා කරගෙන යන්නේ. අපි ඉතින් වැඩි හිටියම අපිට හරි සතුටක් දැනෙනවා මේ වැඩසටහන් කරන විදිහ. ඔව්. ඉතින් මේවට බාධාගත් අපිට දකිනවා රූපවාහිනියේ නොයේ දේවල් කියනවා. නමුත් මේ ඇත්ත යථාර්ථය අපිට පේනවා බොහොම හොඳ ආනන්දයක් කියනවා කියලා. බොහොම ස්තුතියි මේ ඔබතුමාගේ නම කියන්නේ? කේජී අමරසේන. බොහොම ස්තුතියි.